අපේ පොඩ්ඩෝ ලස්සනට පයන්න තනි රූලේ ලියනවා. ලස්සන ලියමු. අපි පයන්න තනි රූල පිරෙන්න ලියන්න ඕනේ. නිවැරදිව පුහුණු වුණාම එයාලට ඒක හරියට අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ අපි නයන්න ලියන්න ලෑස්ති වෙමු. තෙනුල් එන පුතා මෙහෙට. ඊළඟට අපි නයන්න ලියනවා. නයන්න චූටි බිංදුවක් ගන්න ඕනේ. කොක්කක් දාන්න. නයන්නට උලක් තියනවා නේද? ඔව් හරිම ලස්සනයි. ටීචර් ලියලා තිබ්බටත් වැඩිය ලස්සන ලියනවා. හරියට අපි දරුවෙක්ට නයන්න. අපි ඕනම අකුරක් නිවැරදිව කියලා දුන්නාම අපි ඒක තව ටිකක් උඩට ගන්න ඕනේ. අපිට කියලා දුන්නාම ඒක හරියට මෙයාලා කරනවා. අපි කඩ ඉර ලියලා හැඩ අකුරු හැඩ අපි ඉස්සෙල්ලාම දරුවෙක්ට අකුර කියලා දෙන්න කලින් අකුරට පෙර හැඩ කියලා දෙන්න ඕනේ. හැඩ හොඳට ඇඳහම තව ටිකක් උඩට ගමු ඊළඟ එකේ. හැඩ අකුරු හරියට ඇඳහම එයාට ඉබේම අකුර ලියවෙනවා. up curves down curves ඒ විදිහ දේවල් circle ඒ විදිහ දේවල් නිවැරදිව කිව්වහම දරුවෙකුට નિરાයාසයෙන්ම අකුර ලියවෙනවා. ඒක නිසා පෙර පාසලේදී අපි හරියට අකුරට පෙර හැඩ අඳින ඒවා ඇල ඉර ඊට පස්සේ curves ඒ විදිහට circles ඒවා නිවැරදි පියවරවල් අනුගමනය කරපුවාම ළමයාට අකුර නිවැරදිව ලියන්න පුළුවන්. තෙනුල් ඉවරද පොත ගේන්න? ඔයාගේ වැඩේ ඉවරද?